Menya pichuan so ammo mage konde ammo TV එක පිට්ටුවල් දන්නේ මේනියා අම්මෝ මට මොකද උනේ මොකුත් වෙලා නැහැ අයියෝ TV එක නෝනා මොකද බිමනින් තියගෙන කරන්නේ අයියෝ TV එක නෝනා මොකද බිමනින් තියගෙන කරන්නේ බිමනින් තියගෙන අම්මෝ යකේ මොකද නෝනේ බිමනින් තියගෙන නගරන්නේ ඊනෙවත් බය වුණා බිමනින් තියගෙන මම කියන්නේ නැහැ කරන්නේ තමසේ ටීවී එක පිටුවා නේද නෑ නෝනේ මගේ කොහෙවත් පිච්චිලා නෑ නෑ ඔය බලනවා ටීවී එක අර මොකද අර ටීවී එකෙන් දුමක් දාන්නේ බලමු පොඩ්ඩක් අපෝ තමසීම ලඟ වෙන්න එපා ආයෙත් ගිනි ගන්නේ ඔබ ඇනෝනේ ටීවී එක පිච්චිලා වගේ නේද මගේ අකාව උස්සනදෝ ගිහින් ටීවී එක හදාගෙන එනවා හා නෝනේ කෑම බෙදලා තියෙන්නේ කෑම නෙමෙයි මිනියෝ ගිහින් මේ ටීවී එක හදාගෙන එනවා හරි තරහ ගන්න එපා මම කෑම ටික කන්නම් මගේ අකාව උස්සනදෝ ගිහින් ටීවී එක හදාගෙන එනවා ඒක නෙමෙයි නෝනේ අපි ටීවී එක හදාගන්න වෙයි නේද නැත්තම් අපි බත්තනකොට මොකද්ද බලන්නේ යන ගමන් මගේ අහවල් එක බලනවා මේ ටීවී එක හදාගෙන ඒක නෙමෙයි නෝනේ මම කාලේ වෙරළාම ටීවී එක හදාගෙන එන්න තමසේ ඕනම උලක් කරගන්නවා කන්න බරක් වුණාට ඔච්චර දරා ගන්නවද අපරාධේ ටීවී කොහොමද දැන් පිටුනේ දැන් ඉතින් මම යන්න එපා ඒක හදන්න
ඈබොල මොකද මගේ මූණ වෙලා තියෙන්නේ? මොකක් නමුත් දෙයක් වෙලා තියෙනවා. හේතුවට යන්නේ නැහැ. මේ තියෙන ටොප් බඩුව සුදු පාට ගෑනු රූපයකුත් තියෙනවා. මේක දාපුවම සුදු වෙයි. ටිකක් ගාලා බලන්න ඕන. නෝනේ මම ටීවී එක හදාගෙන ඉන්නම්. තමුසේ ගිහින් ඉක්මනට දුවමු. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද ඔය කෑ ගහන්නේ? මම කෑම ටික කෑවා. කෑම නෙමෙයි ඔය කන්නඩියකින් තමුසේ මූණ බලනවා. නෝනේ මම අනිවාර්යෙන් හදාගෙන එන්නම්. මේක තමුසේ මූණ බලනවා. ඒ පාර වල කන්නඩි පිට කරන්නේ. ඒකත් කැඩිලාද? ඒකත් දාගෙන ඉන්න ඕන. කවුද යකෝ මේ ෆොටෝ එකේ? ෆොටෝ නෙමෙයි ඔය තමුසේ මූණ. ඒ පාස්පෝර්ට් ෆොටෝ එක හෙලවෙන්නේ. අප්පට බල මේ මමනේ. මගේ මූණට මොකද වුනේ? හරි. මම නෝනාගේ ක්‍රීම් එක ගෑවනේ. අර ලස්සන ගෑනු රූපයක් තියෙන දුකාට. අර නෝනා මූණ සුදු වෙන්න ගාන්නේ. හරි. මට ඊට පස්සේ මූණ හොදන්න බැරි වුණානේ. මොන ක්‍රීම් දෝයි? මම ගානේ ක්‍රීම් එකක් නෑ ඔය. නෝනේ තරහා ගන්න එපා ඉතින්. මම ක්‍රීම් චූට්ටයි ගෑවේ. අර බලන්න අර තියෙන ඉතුරු ටික ඔයා බලන්නකො. ඈබොල ගොන් වහන්සේ. ඒ මම පොන්දේ අමාරුට දාන්න ගෙනාපු බේත් එකක්. අතකින් හරි නෝනේ. මම ටක් කරලා මූණ වදගෙන මේ ටීවී එක හදාගෙන එන්න. අම්මෝ මේ මිනිහා මේ ලෝකෙ ඉන්නේ මොන පිස්සෙක්ද මම.